ඉන් නොනවතුණු පාරාව මෝසෙස්ගේ ඉල්ලීම දිගටම ප්‍රතික්ෂේප කළේය. ඒ ප්‍රතිඵලයක් වශයෙන් දෙවියන් වහන්සේ 4 වන වසංගතය එන මැස්සා නෙවුසේක. ඔවුන් ගෙවල් සහ බිම ගැවසී ඊජිප්තුවරුන්ට තවත් දුක්ඛිත තත්ත්වයක් ගෙන ආහ. 5 වන වසංගතය ඊජිප්තුවට සැලකිය යුතු ආර්ථික ප්‍රහාරයක් එල්ල කළේය. විනාශකාරී රෝගයක් මගින් ඊජිප්තුවරුන්ගේ පශු සම්පත් අශ්වයන්, කොටලුවන්, ඔටුවන්, ගවයන්, බැටළුවන් සහ එළුවන් මරා දැමූ අතර ඊශ්‍රායල් වරුන්ගේ පශු සම්පත් ආශ්චර්යමත් ලෙස ඉතිරි විය. ඊළඟට දෙවියන් වහන්සේ මිස්ර වැසියන්ගේ සම මත ඇති වූ වේදනාකාරී ගෙඩිවලින් පීඩිත කාලයක් උදා කළසේක. මිනිසුන් සහ සතුන් යන දෙදෙනාම මෙම ගඩුවලින් පීඩා විඳ සෞඛ්‍යයට සහ යහපැවැත්මට පීඩා කිරීමට දෙවියන් වහන්සේගේ බලය ඒ තුලින් පෙන්눔 කරේ. මේ පීඩා මැද පාරාවගේ සිත තවත් දැඩි විය. එම නිසා දෙවියන් වහන්සේද දරුණු ගල් කැට වර්ෂාවක් එවූ අතර එය භෝග විනාශ කර ගස් කැඩි, කෙත්වල ඉතුරු පශු සම්පත් හෝ මිනිසුන් මරා දැමීය. මෙම කුණාටුව ගොඩබිම විනාශ කළේය. ගල් වර්ෂාවෙන් පසුව දෙවියන් වහන්සේ 8 වන වසංගතය මුදා හැරියේය. පළඟැටිය මෙම කෑදර කෘමීන් ගල් වර්ෂාවෙන් පසු ඉතිරිව තිබූ සුළු දේ පවා ගිල දමා භූමිය හිස් කරමින් පුළුල් සාගතයක් සහ ආර්ථික ව්‍යසනයක් ඇති කළේය. ඉන්පසුව ඊජිප්තුව පුරා අන්ධකාරයක් උදා වුණා. දින 3ක් පුරා ඊජිප්තුවරන්ට එකිනෙකා දැකීමට හෝ එහා මෙහා යාමට නොහැකි තරම් ඝන අඳුරකින් ගොඩබිම වැසී ගියේය. මෙම 9 වන වසංගතයේ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේට සාපේක්ෂව ඊජිප්තුව දෙවරුන්ගේ බෙලහීනතාවය ඉස්මතු කරමින් සූර්ය දිව්‍යමන රාට කෙලින්ම අභියෝග කළේය.